කියවන්න බලන්න ප්‍රශ්නේ තමන් හිතින් කියව ගන්න. ඔයාලට හෙන්න කියනවා ඔයාලා හිතින් කියව ගන්න. කෙසෙල් කැනක ඇවරි 5ක් ඇත. කෙසෙල් කැනක ඇවරි 5ක් ඇත. එක් ඇවරියක කෙසෙල් ගෙඩි. එක් ඇවරියක කෙසෙල් ගෙඩි 16ක් ඇතනම් කෙසෙල් කැනේ ඇති ගෙඩි ගණන නිමානය කරන්න. කෙසෙල් කැනේ ඇති ගෙඩි ගණන නිමානය කරන්න. මෙහෙමයි කියන්නේ. කෙහෙල් කැනක් තියෙනවා. මේ කෙහෙල් ඇවරියක් තියෙනවා. කෙහෙල් ඇවරි දැකලා තියෙනවනේ. කෙහෙල් ඇවරියක් සාමාන්‍යයෙන් මම දලව කියන චූටියක් අඳින්න. කෙහෙල් ඇවරි දැකලා තියෙනවනේ මෙන්න කෙහෙල් ඇවරියක්. හරි. ඕකේ තියෙනවලු ගෙඩි 6ක් නේ. ගෙඩි ඇවරි 5. ඇවරියක ගෙඩි 16ක් තියෙනවා. මේ ඇවරියක ගෙඩි 16ක් තියෙනවා. මේ එක ඇවරියක ගෙඩි 16ක් තියෙනවා. ඔය වගේ ඇවරි තියෙනවලු 6ක් කැනේම නේද? 5ක්. ඔය වගේ ඇවරි 5ක් තියෙනවලු මුළු කැනේම. එහෙනම් මුළු ගෙඩි ගාන හොයන්නේ කොහොමද? මුළු ගෙඩි ගණන හොයන්නේ කොහොමද? එක ඇවරියක තියෙන්නේ ගෙඩි 16යි. එක ඇවරි. කැනට තියෙනවලු ගෙඩි ඇවරි 5ක්. ඇවරි 5ක් නේ. ඔව් ඇවරි 5ක් තියෙනවලු කැනට. එක ඇවරියක 16යි ඇවරි 5ක් තියෙනවලු කැනටම. එහෙනම් මුළු ගෙඩි ගාන හොයන්නේ කොහොමද? 16 ගුණ කරනවා 5 නේද? 16න් 5ක් තමයි මුළු මේ එකම එන්නේ. හරි. 16 5න් ගුණ කරොත් කීයද? මම පොඩ්ඩක් පැත්තේ ගුණ කරලා බලනවා. 16 5න් ගුණ කරාම කීයද කියලා. 5 වරක් 6 30යි බිඳුව 30 බිඳුව ලිව්ව 3ක් ඉදිරි. 5 වරක් 1 5යි 5යි 3යි 8යි 5යි 3යි 8යි. එහෙනම් උත්තරේ එන්නේ 80යි. ගෙඩි එනවා 80ක්. ගෙඩි එනවා 80ක්. හරි. ඒක ලියා ගන්න ඔන්න ඔය ටියුට් එකේ 13 වෙනි ගාන. 13 වෙනි ගාන. අන්න ඒ වගේම කටු වැඩ කොලේ ළඟ තියා ගන්න. කටු වැඩ කොලේ ළඟ තියා ගන්න. ඇවරියක මේ ආයි මම ඕනනම් ගාන කියනවා ටියුට් එකේ 13 වෙනි ගාන හදන්නේ. හොඳේ. ඇවරියක ගෙඩි 16ක් තියනවලු. ඒ කියන්නේ කෙහෙල් කැනක ඇවරියක ගෙඩි 16ක් තියෙනවා. ඒ කැනේ තියනවලු ඇවරි 5ක්. ඒ කැනේ තියනවලු ඇවරි 5ක්. ඒ කැනේ ඇවරි 5ක්. එහෙනම් මුළු ගෙඩි ගාන හොයන්නේ කොහමද? ඇවරියක ගෙඩි 16යි කැනේ තියනවා ඇවරි 5ක්. ඇවරි 5ක් තියෙනවා. ඇවරි 5ක් තියනවා කියන්නේ 16 5ක් නේ. ඔන්න මම සරලවම කියලා දුන්නා. හරි. අපි එහෙනම් යමු ටියුට් එකේ ඊළඟ ගානට. එහෙනම් යමු ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නයට කියලා තියෙන්නේ මෙච්චරයි. පාසල ආරම්භ වන වේලාව හා අවසන් වන වේලාව. අයිමත් කියනවා පාසල ආරම්භ වන වේලාව හා අවසන් වන වේලාව පහත් ඔරලෝසු වල දැක්වේ. එම වේලාවන් පැය 24 ඔරලෝසුවේ වේලාවෙන් අසුරෙන් ලියන්න. පැය 24 ඔරලෝසුවේ වේලාවෙන් ලියන්න. මෙන්න මේ පේන වේලාවල් ටික පැය 24කින් ලියන්න. ඕක මම පොඩ්ඩක් මතක් කරන්න. මේක මැකුවා. කලින් එක මැකුවා. 14 වෙනි ගාන. ටියුට් එකේ 14 වෙනි ගාන. අපි දන්නවනේ මෙන්න මේ දේවල් හොඳට බලන් ඉන්න. හොඳට බලන් ඉන්න. අපි දන්නවනේ මෙන්න මේ දේවල්. පැය 12 වේලාවයි පැය 24 වේලාවයි දන්නවනේ. පැය 12 වේලාව.
පැය 24 වේලාව. සාමාන්‍යයෙන් දවසක් පටන් ගන්න හොඳට අහන් ඉන්න. සාමාන්‍ය මේ 14 ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් දවසක් පටන් ගන්නේ උදේ 1ට නේද? උදේ 1ට. උදේ 1ට. උදේ 1 කියන්නේ ඇත්තටම කිව්වොත් පාන්දර 1. පාන්දර 1ට තමයි දවස පටන් ගන්න. එතකොට පාන්දර ඒවට කියන්නේ මම කියලා දීලා තියෙනවා. පෙරවරු. පෙරවරු 1 ආයි පෙරවරුම 2 පෙරවරුම 3 ඕම යනවා. පෙරවරුම 4 පෙරවරුම 5 පෙරවරුම 6 ඕම දිගටම යනවා. ඕම ගිහිල්ලා 12ත් පෙරවරු තමයි. 12ත් පෙරවරු තමයි. හැබැයි මේ 12 කියන්නේ දවල් 12. මේ 12 කියන්නේ දවල් 12. දවල් 12න් පස්සේ එන එක තියෙන්නේ ඒ කියන්නේ දවල් 1 අන්න ඒක කෙලින්ම පස්වරු වෙනවා. අන්න ඒක කෙලින්ම පස්වරු වෙනවා. පස්වරුත් යනවා ඕම දිගටම. පස්වරු 2 පස්වරු 3 පස්වරු 3 ඕම ගිහිල්ලා රෑ 12 වෙනකම් යනවා. ඒ කියන්නේ පස්වරු 12 වෙනකම්ම යනවා. පස්වරු 12 වෙනකම්ම යනවා. තේරුණානේ? උදේ 1ට දවස පටන් ගන්නවා. දවල් 12 වෙනවා. එතකොට පෙරවරු වෙතකම් තමයි එතන. ඊට පස්සේ දවල් 1 ඉඳන් දවල් 12න් පස්සේ ටිකේ ඉඳන් යන්නේ පස්වරු. උදේම පෙරවරු ඊළඟට පස්වරු. තේරුණාද? ඔය පැය 12 වේලාවේ. ඒ කියන්නේ 12ව දෙපාරක්. 1 2 3 4 5 6 7 8 9 10 11 12 ආයි 1 ඉඳන් 12 වෙනවා. ආයි 1 ඉඳන් 12 වෙනවා. හැබැයි පැය 24 වෙලාවේ ඕම් ප්‍රශ්න නැහැ. ඕම් ප්‍රශ්න නැහැ. කෙලින්ම මේමයි. එක මෙන්න මෙතන පොඩි වෙනසක් තියෙනවා. 32ක් තියෙනවා. 1 1යි 2 2යි 3 3යි 4 4යි 5 5යි 6 6යි ඕම කියලා 12 12යි. හැබැයි දවල් 1 වෙද්දී ආයි එකෙන් පටන් ගන්නෙ නෑ පැය 24 නිසා 13 13යි. මෙයා 14 14යි. මෙයා 15 15යි. ඕම කියලා මෙයා 24 වෙනවා. 15 16 17 18 19 24 වෙනවා. හරි. මාත් කියන්නම්. බලන්න වෙලාව තියෙන්නේ ඔයගොල්ලෝ වෙලාව බලන්න දන්නවා. වෙලාව බලන්න දන්නවා. ආරම්භක වෙලාව තියෙන්නේ 7:30 නේද? 7:30 නේද වෙලාව තියෙන ආරම්භක වෙලාව. 7යි 8යි 4යි කියන්නේ වෙලාව දන්නවා ඔයාලා. ආරම්භ වේලාව. ආරම්භ වේලාව 7:30. ආරම්භ වේලාව 7:30. පැය 24 නේ දෙන්න තියෙන්නේ. එතකොට 32ක් තියලා දෙන්නේ. පැය 24 දී 32ක් තියලා දෙන්නේ. ඒ වගේම අවසන් වේලාව. අවසන් වේලාව. ඕගොල්ලෝ අර කඩයිරි මත ලියන්න. කඩයිරි මත ලියන්න. ඔරලෝසුව යටින් තියෙන කඩයිරි මත ලියන්න. අවසන් වේලාව 1:30 කියන්නේ දවල් 1නේ. දවල් 1 කියන්නේ 13. 13:30. ඔයාලා ඉස්කෝලේ ඉවර වෙන්නේ 1:30ටනේ. නැත්තම් 13:30ට. 13:30ට තමයි ඉස්කෝලේ ඉවර වෙන්නේ. අන්න ඒක තමයි ඒක දීලා තියෙන්නේ. පටන් ගන්නෙ 7:00ට. ඒ කියන්නේ 7:30ට. ඉවර වෙන්නේ අවසන් වෙන්නේ 1:30 නැත්තම් 13:30 පැය 24 වේලාවෙන්. හරි. ඊළඟට යන් අපි 15 වෙනි ගානට.
ටියුට් එකේ තියෙන 15 වෙනි ගානට යන්න. දශම ගානක් එකතු කරන්න තියෙන්නේ මේ ඔයගොල්ලෝ කටු වැඩ කොලේ මේව ලියා ගන්න. හරි. මොකද මේවා මතක් වෙන්න ලියා ගන්න. ලස්සනක් ඕනේ නෑ. කටු වැඩ කොලේ මතක් වෙන්නයි ලියන්නේ. ටියුට් එකේ මේක ලිව්වට කමක් නෑ. මේවා කටු වැඩ කොලේ ලියා ගන්න. කටු වැඩ කොලේ මේ වගුව ගහ ගන්න. එතකොට ඔයාලට මතක හිටිනවා. මේ මම තිත් තියලා තියෙන්නේ මැද. ඊටු ටික ලියන්න කියලා. තිත් තියලා තියෙන්නේ ඒකට. මේ ටික උත්තර ටික. යමු එහෙනම් ටියුට් එකේ ඊළඟ ගානට. ටියුට් එකේ ඊළඟ ගානට යමු. හරි. එහෙනම් අපි යමු ඊළඟ ගානට. සුළු කරන්න කියලා තියෙන්නේ. මම මේක මැකුවා. යමු 15 වෙනි ගාන සුළු කරන්න. සුළු කරන්න. ඒක තියෙන්නේ 15 වෙනි ගාන. 25.7 එකතු කිරීම 8.6.3 මේ වගේ දෙකක් එකතු කරන්නේ කොහොමද? මතක් වෙන්නත් එක්ක ඔන්න මම කියලා දෙනවා. ලොකු දෙයක් නෑ. පළවෙනි එක්කෙනා ගත්තා 25.7. එයාට මෙයා එකතු කරන්න තියෙන්නේ. මේ දශම සංඛ්‍යාව ලියද්දී දශම තිත කෙලින් ලියන්න. දශම තිත කෙලින් 8.6.3 දශම තිත කෙලින් ලියන්නේ. හොඳේ. දශම තිත කෙලින් ලියන්න. එහෙම ලියලා මතක් කරගන්න. එකතු කරනවා. දැන් මේ හරි ලේසි. මේ බලන්න 3ත් එක්ක එකතු කරන්න මෙයා ගාව කවුරුත්ම නැහැ. ඒක නිසා එකතු කරන්නේ. කෙලින්ම එයා එහෙම්ම ලියනවා. එකතු කරන්න කවුරුත් නැහැනේ. හැබැයි මේ දෙන්නව නම් එකතු කරන්න පුළුවන් නේද? 6ත් එක්ක එකතු කරන 7 ඉන්නවා. 6යි 7යි එකතු කරොත් 13යි නේද? 6 12 එකයි 13යි. 13න් 3 එකක් ඉතිරි එකක්. ආයි 5යි 8යි එකතු කරොත් 12යි නේද? 5යි 8යි එකතු කරොත් නෑ 13යි. 5යි 8යි එකතු කරොත් 13යි. 13යි අරකයි 14යි. ඒත් එකක් ඉතිරි. මෙතන දෙකත් එක්ක එකතු කරන්න කවුරුත් නෑ. 2යි 1යි 3යි. හැබැයි දශම තිතක් තියන්න ඕන. එකතු කරාදී මතක තියාගන්න දශම තිත ගෙලින් තියෙන. එහෙම එකතු කරන්න ඕන. හරි? ඔයාලා මේක තනියම දැන් කරන්න. 5.3 එකතු කරන්න. 2.42 මේක එකතු කරන්න. තව එකක් 2.6යි 7ට එකතු කරන්න. 3.3 මේවා කටු වැඩ කොලේ කරන්න. මේක ටියුට් එකේ චූටියට හදාගන්න. ඒ තියෙන ඉඩේ හොඳටම හදන්න පුළුවන්. හරි මම මේක කටු වැඩ කොලේ කරන්න දීපු දෙක කරනවාටත් දාලා 5.3 එකතු කරන්න තියෙනවා 2 දශම තිත ගෙලින් ලියන්න 4.2 දෙකත් එක්ක එකතු කරන්න කවුරුත් නැහැ. දෙකමයි. 3යි 4යි එකතු කරොත් 7යි. දශම තිත. 5යි 2යි එකතු කරොත් 7යි. උත්තරේ එන්නේ 7.72. උත්තරේ එන්නේ 7.72. මම මේකත් කරන්න. 2.67 ඊළඟ ගාන. අනික 3.3
දශම දිත ගෙලින් කරන්නේ. එකතු කරන්න තියෙන්නේ 7ත් එක්ක එකතු කරන්න කවුරුත් නැහැ. 7ත් එක්ක එකතු කරන්න කවුරුත් නැහැ. 6යි 3යි එකතු කරොත් 9යි. 6යි 3යි එකතු කරොත් 9යි. 2යි 3යි එකතු කරොත් 5යි. උත්තරේ එන්නේ 5.9යි 4. එහෙනම් යමු අපි 16 වෙනි ප්‍රශ්නයට. 16 වෙනි ප්‍රශ්නය. මෙම තල රූපවල නම් අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරා යටින් ඉලක්කන්න. මේ තල රූපවල නම් ටික තමයි හොයාගන්න වෙන්නේ. නම් ටික තමයි හොයාගන්න වෙන්නේ. මම ලාවට අඳින්න දෙ ටික. හරි. මේ ටික මකනවා මම. මකනවා. මතක් කරගන්න තල රූප පාඩම. 16 වෙනි ප්‍රශ්න. මුලින්ම තියෙන කොටු 3 එකක්. කොටු 3 රූපයක් තියෙනවා. මම දන්නේ මොකද්ද කියලා අපි එකෙන් එක හිතමු. කොටු 3 එකක් තියෙනවා. ඊළඟට තියෙනවා ටිකක් අමුතු හැඩයක් ගන්න කිරිබත් කෑල්ලක් වගේ එකක්. කිරිබත් කෑල්ලක් වගේ එකක්. ඊළඟට තියනවා මෙන්න මෙහෙම නිකන් මේ දෙන්න කෙලින් ඉන්නේ හැබැයි මේ දෙපැත්ත නිකන් ඇඳයි. මේ දෙන්න එහෙම මුකුත් නැහැ. ඊළඟට තියනවා මෙන්න මෙහෙම මේ දෙන්න කෙලින් ඉන්නේ. මේ දෙන්නත් නිකන් අතන කෙලින් වගේ ඉන්නේ. මේ දෙන්නත් කෙලින් මේ දෙන්නත් කෙලින් වගේ. මෙතන මේ දෙන්න කෙලින් වගේ. එතනත් 4 දෙනාම එක. හරි. මේවට කියන නම් මොනවාද? දැන් බලන්න මේකේ හැම පැත්තම සමානයි. මේකේ හැම පැත්තම සමානයි. මේ පැත්තට කොටු 3යි, මේ පැත්තට කොටු 3යි. මේ පැත්තට කොටු 3යි, මේ පැත්තට කොටු 3යි. මේකට කියනවා සමචතුරස්‍රය. ඒක ඔයාලා දන්නවා. සමචතුරස්‍රය. මෙයාට කියන්නේ මොකද්ද? බලන්න ඕගොල්ලෝ. මේ දිගයි ළඟින් යන විදියට සමානයි. ඕනනම් අඩි රූල ඕනනම් චුට්ටක් තියලා බලන්න. මේගොල්ලෝගේ එකම දිගවල් ටික තියෙන්නේ. එකම දිගවල්. මම කියලා දීලා තියෙන මෙයාලගේ එකම දිගවල් තියනවා නම් මෙයාගේ නම මොකද්ද? ඔයාලට මෙන්න මේක තමයි පැටලෙන්නේ. රොම්බසය. රොම්බසය නැත්නම් රොම්බසය. 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 හරි. මෙයාට කියනවා ට්‍රැපීසියම. ට්‍රැපීසියම. මෙයාට කියනවා සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රය. හරිද? ඔය ට්‍රැපීසියම වෙන්නේ දෙන්නේ එකම අර සමාන්තරයි. දෙන්න එක විදියට යන්නේ. ඒ දෙන්න එකතු වෙන්නෙත් නැහැ, දුරස් වෙන්නෙත් නැහැ. මේ දෙන්න. අනිත් දෙන්න දන්නේ නැහැ. ඒ වගේ මෙතනත් මේ දෙන්න සමාන්තරව යන්නේ. එකතු වෙන්නෙත් නැහැ, වෙනස් වෙන්නෙත් නැහැ. මේ දෙන්නත් එහෙමයි. මේ දෙන්නත් සමාන්තරව යන්නේ. එකතු වෙන්නෙත් නැහැ, අඩු වෙන්නෙත් නැහැ. අන්න එහෙම. මෙන්න යාළගේ නම් ටික. මෙයාලගේ නම් ටික තියෙන මේ එක මොකද්ද? තුන්වෙනි එක නේද? තුන්වෙනි එක. තුන්වෙනි එක යටින් අඳින්න ඉරක්. තුන්වෙනි එක යටින් අඳින්න ඉරක්. ඔය නම් ටික තමයි. තේරුණාද? ගොඩක් අයට මේ රොම්බසයයි සමාන්තරාශ්‍රයයි පැටලෙන. රොම්බසයේ වෙනස හැම එකක්ම සමානයි. හැබැයි සමාන්තරාශ්‍රයේ මේවා සමාන නැහැ. මේ දෙන්න සමානයි, මේ දෙන්න සමාන. 4 දෙනාම සමාන නැහැ. මේ දෙන්නගේ වෙනස ඒක. මෙයාගේ 4 දෙනාම සමානයි. 4 දෙනාම සමානයි. හැබැයි මෙයාගේ
හතර දෙනාම සමාන නැහැ. මේ දෙන්න එක දිගක්, මේ දෙන්න තව දිගක්. නිකන් ඍජු කෝණාශ්‍රයක් වගේ. හරි. මේ දෙන්න තව එක දිගක්, මේ දෙන්න තවත් දිගක්. හැබැයි මේකේ හතර දෙනාම එකම දිග. 18 වෙනි ප්‍රශ්නයට යන්න. බලන්න 17 වෙනි ප්‍රශ්නේ ටියුට් එකේ නෑ. හරි. මේ වැරදුනා. සිලබස් එකේ නෑ. සිලබස් එකේ නෑ. ඒකයි මම ওই 17 කපන්න කිව්වේ. ඒක දැන් ඔයාලට නෑ. ඒක තියෙන්නේ 7 වසරට ඔයාලගේ 7 වසරට ගියාම තියෙනවා. හරි. හරි. යමු එහෙනම් 18 වෙනි ප්‍රශ්නේ 17 වෙනි ප්‍රශ්නය නෑ මඩේ. 18 17 කපලා දාන්න. තනීරකින් කපලා දාන්න. දහඅට පොතක මිල රුපියල් ඒ පෑනක මිල පොතක මිලට වඩා 15කින් අඩුය. පෑනක මිල සඳහා ප්‍රකාශනයක් තත්. 18 වෙන්නේ පොතක මිල 7. මෙන්න තියනවා පොතක්. පොතක මිල රුපියල් 7. බීජීය ප්‍රකාශ. සිම්පල් ඒ. පෑනක මිල මෙන්න පෑන පෑනක මිල පොතක මිලට වඩා 15කින් අඩුයි. පෑනක මිල පොතක මිලට වඩා 15කින් අඩුයි. ඒක බීජීය ප්‍රකාශනයකින් දෙන්න තියෙනවා. හරිම ලේසි. මෙහෙමයි වෙන්නේ. දැන් මෙයාට තියෙන අංකයක් නෙමෙයි අකුරක්. අංකයක් නෙමෙයි අකුරක් තියෙන්නේ. දැන් මේගොල්ලෝ කියන්නේ පොතක මිල 7. පොතක මිල 7, පෑනක මිල පොතක මිලට වඩා 15කින් අඩුයි. එහෙනම් පෑනක මිල ලියන්නේ කොහොමද? පෑනක මිල කියන්නේ පොතකට වඩා රුපියල් 15ක් අඩුයි. නිකන් හිතන්න රුපියල් 100ක් වුණොත් පොතේ මිල රුපියල් 100ක් වුණොත් 15ක් අඩු කරලා ලියන්න. පොතේ මිල 20ක් වුණොත් 15ක් අඩු කරලා ලියන්න. පොතේ මිල A වුණොත් මොකක් කරලා ලියන්නේ? 15ක් අඩු කරලා ලියනවා. එතකොට එන්නේ පොතේ මිල A ගෙන් 15ක් අඩු කරලා ලියන්න. මෙන්න ප්‍රකාශනය. හරිම ලේසි. පොතක මිල A පෑනක මිල කියන්නේ පොතක මිලට වඩා 15ක් අඩුයි කියලා දීලා තියෙනවා. එහෙනම් පොතක මිල A නේ. A ගෙන් 15ක් අඩු කරලා ලියන්න. ඔච්චරයි උත්තරේ. මේක තව සුළු කරන්න බෑ. මේක මේ විදිහට ලිව්වහම ඉවරයි. අර අඩු කරන්න විතරයි තියෙන්නේ. අඩු කරන්න විතරයි. හරි. මේක ලියා ගන්න. ඒ වගේම කටු වැඩ කොලේ මම එකක් දෙනවා. පැන්සලක මිල රුපියල් B. පොතක මිල ප්‍රශ්නයක්. පොතක මිල පැන්සලට වඩා 6ක් අඩුයි. පොතක මිල කීයද? මගේ ඒක තමයි ප්‍රශ්න. පොතක මිල කීයද? ඔය වගේ මම තව ප්‍රශ්නයක් දෙනවා. අපි බලමු. මකනයක මිල රුපියල් X වේ. පැන්සලක මිල මකනයක මිලට වඩා රුපියල් 7ක් වැඩිය.
මකනයේ පැන්සලේ මිල සොයන්න. පැන්සලේ මිල සොයන්න. පැන්සලේ මිල සොයන්න. කලින් ප්‍රශ්නේ මම ආයෙ කියලා දෙනවා හොඳට තේරුම් ගන්න. පොතක මිල රුපියල් A. දැන් අංකයක් නෙමෙයි දීලා තියෙන්නේ වීජීය පදයක්. අංකයක් නෙමෙයි වීජීය පදයක් දීලා. එතකොට පෑනක මිල හොයන්න. එතකොට පෑනක මිල හොයන්න මොකද කරන්නේ? මේ ඒගොල්ලෝ දීලා තියෙනවා පොතක මිලට වඩා 15ක් අඩුයිලු මේ පෑනේ මිල. පෑනද පැන්සලද මන්දා? පෑන. පොතෙන් රුපියල් 15ක් අඩු කරාම පොතේ ගානේ 15ක් අඩු කරාම තමයි පැන්සලේ පෑනේ ගානේ. මෙතන කියලා තියෙන්නේ පොතකට වඩා රුපියල් 15ක් අඩුයි කියන්නේ. පොතකට වඩා 15ක් අඩුයි. ඒක නිසා තමයි මේ අඩු කිරීම 15. ඕකම අනිත් පැත්තට හිතන්නකෝ. රුපියල් 15ක් වැඩි කිව්වනම් මොකද වෙන්නේ? පොතකට වඩා රුපියල් 15ක් වැඩි කිව්වනම් පෑනේ මිල. වැඩි කිව්වනම් ලොකු දෙයක් නෙවෙයි වෙන්නේ. මේ අඩුයි කිව්ව නිසා තමයි අඩු කරේ. අඩුයි කිව්ව හින්දා තමයි අඩු කරේ. වැඩි කිව්වා නම් රුපියල් 15ක් වැඩි කිව්වා නම් මොකද කරන්නේ? 15ක් එකතු කරනවා. 15ක් එකතු කරනවා. වැඩි කිව්වා නම් 15ක් එකතු කරනවා. අඩුයි කිව්වොත් 15ක් අඩු. හරි. ඒ දෙක ගැන හිතලා මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න. මම මේකට අග්ගාද කියලා දෙන්නම්. පැන්සලක මිල රුපියල් B පොතක මිල පැන්සලට වඩා 6ක් අඩුයිලු. 6ක් අඩුයි. අපිට වැදගත් එක ඒක. ඔයා ඕගොල්ලෝ ඕන ඒක පොඩ්ඩක් යටින් ඉරක් ඇඳ ගන්න. 6ක් අඩුයි කිව්ව ගමන් මොකද වෙන්නේ? 6ක් අඩුයි කිව්ව ගමන් උත්තරේ එන්නේ B අඩු කිරීම 6. 6ක් අඩුයිලුනේ. ඔන්න උත්තරේ. ඒ වගේම ඊළඟ එකේ කියද්දී මකණයක මිල රුපියල් x වේ. පැන්සලක මිල මකණයට මිලට වඩා 7ක් වැඩිය. රුපියල් 7ක් වැඩිය. රුපියල් 7ක් වැඩි. වැඩි කිව්වොත් උත්තරේ එන්නේ මොකද්ද? අර ගානට එකතු වෙන්නයි ඕ. වැඩි කිව්වනේ. අඩුයි කිව්වොත් අඩු කරනවා. වැඩි කිව්වොත් එකතු කරනවා. අඩුයි කිව්වොත් අඩු කරනවා. වැඩි කිව්වොත් එකතු කරනවා. තේරුණාද? හරි. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට නේ. මේකත් කටුවැඩ කොලේ ලස්සනට ලියා ගන්න. එහෙනම් අපි යමු 19 වෙනි ගාන. 19 වෙනි ගාන. 19 කියන්නේ මැකුවා. ඊළඟට යන් 19 වෙනි ප්‍රශ්නයට. 19 වෙනි ප්‍රශ්න. කුමාරට තම පියාගෙන් රුපියල් 500ක මුදලක් ලැබුණි. ඔහු එයින් 130ක් මිලති පොතක්ද රුපියල් 175ක් වටිනා පැන්සල් පෙට්ටියද මිලට ගත්තේ. ඉතිරි මුදල කීයද? ඒ කියන්නේ මෙහෙමයි වෙලා තියෙන්නේ. මම සරලව කිව්වොත් කුමාරගේ අතේ තියලා තියෙනවා රුපියල් 500ක්. රුපියල් 500 කොලයක් තියලා හිතන්නකො. රුපියල් 500 කොලයක් තිබිලා. හරි. ඒ රුපියල් 500 දීලා කඩේට අරගෙන තියනවා මොනවද? 130ක් වටිනා පොතක් රුපියල් 130යි. රුපියල් 130ක පොතක්. තව 175ක පැන්සල් පෙට්ටියක්. 175ක පැන්සල් පෙට්ටියක්. රුපියල් 175ක් වටිනා පැන්සල් පෙට්ටිය. පැන්සල් පෙට්ටිය. හරි. අතේ තිබුණ 500ක්. ඒ 500න් පොතක් අරගෙන පැන්සල් පෙට්ටිය උත්තරයි. එතකොට මේගොල්ලෝ අහන්නේ මේ කුමාරගේ අතේ ඉතුරු වෙන ගාන. මේ දෙක ගත්තයින් පස්සේ ඉතුරු වෙන ගාන.
ප්‍රශ්නේ මෙච්චරයි. කුමාර කියලා කෙනෙක් ඉන්නවා. එයාගේ අතේ 500ක් තියෙනවා. රුපියල් 130ක පොතකුයි 175ක පැන්සල් පෙට්ටියකුයි ගන්න. ඉතුරු ගාන තමයි යහන්නේ. ඉතුරු ගාන. හරි මෙච්චරයි වෙන්නේ. කුමාර කියලා කෙනෙක් ඉන්නවා. එයාගේ රුපියල් 500 අතේ තියෙන්නේ. 500 කොලයක් තියෙනවා කියලා හිතන්න. 130ක පොතකුයි පැන්සල් පෙට්ටියකුයි ගන්න 175. ඉතුරු ගාන අහන්න. ඉතුරු ගාන හොයන්න මොකද කරන්නේ? මම කරන්නේ මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. ඉස්සෙල්ලා මේ දෙන්න එකතු කරලා බලන්න. මේ දෙන්නගේ මුළු ගාන කීයද කියලා බලන්න. වියදම බලන්න. වියදම බලන්නයි මම මේ දෙන්න එකතු කරන්නේ. 130යි 175යි එකතු කරනවා. වියදම බලන්න. වියදම 0.5යි එකතු කරොත් 5ම තමයි. 0ට 5ක් එකතු කරනවා කියන්නේ 5ට මුකුත් එකතු කරන්නේ නැහැ කියන්නේ. 5ට මුකුත් එකතු කරේ නැහැ කියන්නේ 5ම තමයි. 3යි 7යි එකතු කරොත් 10යි. 3යි 7යි එකතු කරොත් 10යි. 10න් බිඳුව එකක් ඉතිරි. එකක් ඉතිරි. 1යි 1යි 2යි. 2යි මේකයි 3යි. රුපියල් 305යි. රුපියල් 305යි මේ දෙන්නම ගන්න යන වියදම. ඒක නෙමෙයි අපිට ඕන. ඉතිරි ගාන. මේ වියදම හොඳේ. මේ දෙන්නම ගන්න මෙච්චර ගාණක් යනවා. ඉතිරි ගාන හොයන්න මොකද කරන්නේ? ඉතිරි ගාන හොයන්න. ඉතිරි ගාන මේ එක ක්‍රම තියෙනවා. එක ක්‍රම තියෙනවා. 500න් අඩු කරනවා. මෙන්න මේ වියදම 305 රුපියල් 305 වියදම අඩු කරනවා. එතකොට තමයි ඉතිරි ගාන එන්නේ. තේරුණාද? මේ දෙන්නගේ මුළු එකතුව අරගෙන 500න් අඩු කරන්න. එතකොට ඉතිරි ගාන එනවා. 0.5ක් අඩු කරන්න බෑ. ඒකින්ද මෙහෙන් ගේනවා. 5න් ගෙනාව මෙහෙට, එතනනොත් ගෙනාව මෙහෙට. 5න් මෙතනට ගෙනාවම 10ක් වෙනවා. ඒ 10 අර පැත්තට එකක් ගියාම මෙතන 9 වෙනවා, මෙතන 10යි. 9යි 10යි තියෙන්නේ. 10න් 5ක් අඩු කරොත් 10න් 5ක් අඩු කරොත් 5යි. දැන් මෙතන තියෙන්නේ 9යි. මොකද මේ පැත්තට එකක් ගිහිච්චානේ. 9න් බිඳුවක් අඩු කරොත් 9න් බිඳුවක් අඩු කරොත් 9ම තමයි. මේ පැත්තට එකක් ගියා. දැන් ඉතුරු වෙන්නේ 4. 4න් 3ක් අඩු කරොත් 1යි. උත්තරේ එන්නේ රුපියල් 195යි. උත්තරේ එන්නේ අනිවාර්යෙන් ඒකකය ලියන්න. රුපියල් 195යි. සත නෑ කියලා උත්තරේ මෙහෙම තියන්න ලස්සන. හරිද? මම දෙනවා තව එකක් ඔය ප්‍රශ්නෙම චුට්ටක් වෙනස් කරලා. චුට්ටක් වෙනස් කරලා. කවුරු හරි අපි දාමු වෙන කෙනෙක් නමක්. හටු වැඩ කොලේ මේක කරන්න. මෙතන ඉන්නවා සුපුන්. සුපුන් ඉන්නවා. සුපුන්ගේ අතේ තියෙනවා රුපියල් 1000 කොලයක්. 1000 කොලයක්. සුපුන්ගේ අතේ 1000ක් තියෙනවා. සුපුන් ගන්නවා රුපියල් 230ක පොතක්. තව 470ක පැන්සල් පෙට්ටියකුත් ගන්න. ඉතිරි ගාන තමයි මං අහන්නේ. ඉතිරි කීයද? ඉතිරි කොච්චරයිද? ඉතිරි කොච්චරයිද කියලා. කටු වැඩ කොලේ කරන්න බලන්න. සුපුන්ගේ අතේ 1000ක් තියෙනවා. සුපුන් කියන කෙනා ගාව. පොතක් ගන්න රුපියල් 230යි. පැන්සල් පෙට්ටියක් ගන්නවා 470. ඉතිරි ගාන මේගොල්ලෝ අහන්නේ. හරිම ලේසි. මොකද්ද කරන්නේ? වියදම ඉස්සල්ලා හොයාගන්න. වියදම හොයන්නේ දෙන්න එකතු කරන්න. 230ට එකතු කරන්න 470. බිඳුවයි 7යි 3යි 10යි එකක් ඉතිරි. 4යි 2යි 6යි 1යි 7යි. රුපියල් 700යි. ඉතිරි ගාන හොයන්න මොකද කරන්නේ? මුළු ගාන 1000යි. ඒකෙන් 700ක් අඩු කරන්න. 1000න් 700ක් අඩු කරාම තේරෙනවා කීයද? 0.0 මේක ගේන මෙහෙට 10ම තමයි. 10න් 7ක් අඩු කරොත් 3යි.
උත්තරේ එන්නේ රුපියල් 300යි. උත්තරේ එන්නේ රුපියල් 300යි. තේරුණාද? 20 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නයක් අදින්න පහත රූපයේ වෘත්ත දෙකම මත පීඩන ලක්ෂ දෙක නම් කරා. පහත රූපයේ වෘත්ත දෙකම මත. ඒ කියන්නේ මේ ඔය රවුන්ඩ් දෙකක් තියෙනවනේ. රවුන්ඩ් දෙකම උඩ තියෙන ලක්ෂ දෙක නම් කරන්න කියලා කියනවා. එහෙනම් මම 19 මකන හොඳේ. ඇකුවා. 20 එනම ලේසි ප්‍රශ්නයක් කාලා තියෙන. එනම ලේසි. කියලා තියෙන්නේ මෙහෙම වෘත්ත දෙකක් තියෙනවා. ඒ කියන්නේ රවුන්ඩ් දෙකක් තියෙනවා. රවුන්ඩ් දෙකක් තියෙනවා. මෙන්න රවුන්ඩ් එක. රවුන්ඩ් දෙකක් තියෙනවා. රවුන්ඩ් දෙකම උඩ ඉන්න මම මේවා නම් කරන මෙයා D මෙයා D මෙතන ඉන්න එක්කෙනා A මෙතන ඉන්නවා H මෙතන ඉන්නවා G මෙතන ඉන්නවා C මෙහෙ ඉන්නවා E මෙතන ඉන්නවා F මේගොල්ලෝ කියන්නේ රවුන්ඩ් දෙකම උඩ ඉන්න කට්ටිය. මම පොඩ්ඩක් මේ ටික මතක් කරන්න. මතක තියාගන්න මෙන්න මේක. ප්‍රදේශ 3යි තියෙන්නේ. වෘත්තයක ප්‍රදේශ 3යි තියෙන්නේ. මේ ඇතුලේ මෙයාට කියන්නේ වෘත්තය ඇතුලේ ඉන්නවා. ඇතුලේ. නැත්තම් තුල. ඇතුල කියන්නේ කැතයි තුල. වෘත්තය තුල. මෙයාට කියන්නේ වෘත්තය මත ඉන්නවා කියලා. ඒ කියන්නේ වෘත්තය උඩ ඉන්නේ. වෘත්තය උඩ. ඒ වගේම මේ එළියේ ඉන්න එක්කෙනාට කියනවා වෘත්තය පිට ඉන්නවා. හරිද? වෘත්තය පිට. ඇතුලේ ඉන්න එක්කෙනාට තුල, උඩ ඉන්න එක්කෙනාට මත, එළියේ ඉන්න එක්කෙනාට පිට. පිට ඉන්නවා. දැන් එතකොට මේ වෘත්ත දෙකම මත ඉන්න එක්කෙනා කවුද? වෘත්ත දෙකම මත ඉන්න එක්කෙනා කවුද? වෘත්ත දෙකම මත ඉන්න එක්කෙනා කවුද? මේ වෘත්ත දෙකම උඩ ඉන්නේ මෙයා ඉන්නවා. මෙන්න මෙයා ඉන්නවා. මෙන්න මේ G ඉන්නවා. නේද? මේ දෙන්න නේද ඉන්නේ? AG වෘත්ත දෙකම උඩ ඉන්නේ A හා G. වෘත්ත දෙකම උඩ ඉන්නේ A හා G. A හා G කියලා උත්තරේ ලියුවා නම් හරි. කටු වැඩ පොලේ මෙන්න මේක ලියලා තියන්න මතක් වෙන්න. වෘත්තය ඇතුලේ නම් තුල. වෘත්තය උඩ නම් මත. මේ වෘත්තයෙන් එළියේ නම් පිට. ඇතුලේ නම් තුල, උඩ නම් මත, එළියේ නම් පිට. හරියට නිකන් ගෙදර තාප්පේ වගේ හිතන්න. ගෙදර තාප්පේ නම් තාප්පේ උඩ වාඩිලා හිටිය තාප්පය මත. තාප්පෙන් ගේ ඇතුළ පැත්ත නම් තාප්පය අතු තුල. එළියේ නම් තාප්පයෙන් පිට. නැත්නම් ගෙදරින් පිට වගේ තමයි. හරි. එළියේ ඉන්නවා නම් ගෙදරින් පිට. තාප්පේ උඩ ඉන්නවා නම් තාප්පය මත. ඇතුලේ ඉන්නවා නම් ගෙදර තුල. ඒ වගේ තමයි කතන්දරේ යන්නේ. හරි. මේක කටුවැඩ කොලේ දාගන්න. උත්තරේ ලියන්න A හා G. වෘත්ත දෙකම උඩ ඉන්නේ A අකුරයි G අකුරයි. එහෙනම් යමු අපි අලුත් කොටසකට. මේක හරිනේ. මැගුවා. හරි. යමු දෙක කොටස කියලා තියෙනවා. රෝම ඉලක්කම් දෙක කොටස. ඕකට නම්
කොලයක් ඕන වෙනවා. මේකේ උත්තර මෙතන ලියන්න බෑ. දෙවෙනි කොටසේ උත්තර මෙතන ලියන්නම බෑ. ඉඩමදි. ඒකට කොලයක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඒකට ගන්න වෙනම කොලයක්. කොලයක් අරගෙන දෙක කොටස කියලා ලියන්න. දෙක කොටස කියලා ලියන්න. පේපරයක් ලියද්දි හොඳට මතක තියාගන්න. කොලයක් අරගෙන දෙක කොටස කියලා ලියන්න. හරි. කොලයක් අරගෙන දෙක කොටස කියලා ලියන්න. මේක නම් කරන්න ඕන කොලේකම තමයි. කොලේකම තමයි මේක කරන්න. හරි. ඒකේ පළවෙනිම ප්‍රශ්නෙට එමු. පළවෙනිම ප්‍රශ්නේ. මෙන්න මෙහෙම අංකයක් දීලා කියනවා. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. 14 329. ඇත්තටම තියෙන්නේ 14329 නේ. මෙන්න මෙහෙම අංකයක් තියෙනවා. මේකේ 3 ඉලක්කම මගින් නිරූපණය කරන අගය කීයද? 3 ඉලක්කම මගින් නිරූපණය කරන අගය කීයද? ඊට කලින් මම පොඩ්ඩක් කියලා දෙනවා එන ස්ථානීය අගයන් පිළිබඳ. මේකේ ස්ථාන මතකද? මේ ස්ථානය මොකද්ද? මේ ස්ථානයට කියනවා එක ස්ථානය. මේකට කියනවා මොකද්ද? ඊළඟ එක සියස්ථානය. සියස්ථානය. ඊළඟ එක කීයද? දහස්ථානය. දහස්ථානය. අන්තිම එක දස දහස්ථානය. දසදහස්ථානය. තේරුණාද? මෙයා එක ස්ථානය, මෙයා 10 ස්ථානය, මෙයා 100 ස්ථානය, මෙයා 10 ස්ථානය, මෙයා දසදහස් ස්ථානය. දසදහස් ස්ථාන. ඔන්න ඔහොමයි ස්ථාන ටික යන්නේ. එක ස්ථාන, 10 ස්ථාන, 100 ස්ථාන, 10 ස්ථාන, දසදහස් ස්ථාන. හරිද? හරි. ඔයාලත් දැන් අලුත් කොලේ දෙක කොටස කියලා ලියලා මේ ටික ලියා ගන්න. මොකද මේක මතක් වෙන්නයි කරන්නේ. අපි ප්‍රශ්නය ලියන ගමන් තව ඒක වටේ තියෙන වැදගත් දේවලුත් ලියමු. හරි. ඔයාලා මුලින්ම මේක ලියා ගන්න. ප්‍රශ්නේ අහලා නොතිබ්බට මේක ලියා ගන්න. ස්ථාන ටික මතක තියාගන්න. එක ස්ථානය, 10 ස්ථානය, 100 ස්ථානය, 10 ස්ථානය, දසදහස් ස්ථාන. මේගොල්ලෝ කියන්නේ තුනේ ඉලක්කම මගින් නිරූපණය කරන අගය කීයද? මෙන්න මෙයා මගින් නිරූපණය කරන අගය. මෙන්න මෙයා මගින්. ඕගොල්ලෝ මේ වගේ පොඩි රවුම් කරගන්න නැත්නම් හයිලයිට් කරගත්තත් කමක්. මෙයා මගින් කොච්චර ගාණක් නිරූපණය වෙනවද? ඒකයි යන්නේ. මෙයාගෙන් නිරූපණය වෙන අගය කීයද? 100 ස්ථානයනේ. 100 ස්ථානය නම් 100 ස්ථානයෙන් යන්නේ 100 ඒවා. 100 ඒවා. 100 ඒවා 3ක්. 100 ඒවා 3ක් කීයද යන්නේ? 300යි නේද? මම ඒකම තව පොඩි ප්‍රශ්නයක් අහන්න. මේ දෙකෙන් නිරූපණය වෙන්නේ කීයද? දෙකෙන් නිරූපණය වෙන්නේ කීයද? කීයද? 20යි. මේ 20යි. ආයි 4ෙන් කිව්වොත් 4ෙන් 4000යි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. බෙදන ගාණක් තියෙන්නේ දීර්ඝ බෙදීමේ ගාණක්. අන්න ඒක ඕගොල්ලෝ ඔව් ඒක ඉස්සෙල්ලා ඕගොල්ලෝ මේ ඔය කොලේ ලියා ගන්න. ඔය බෙදපු ගානේ හිස් කොටු දාලා ලස්සනට ලියා ගන්න. ඊට පස්සේ අපි හිස් කොටු පුරවමු. හරි? මේක මැකුවා මම. හැමෝම මේක ලියාගත්ත නිසා. ඒ බෙදපු ගානේ හිස් කොටු ටික ලස්සනට ආයි ඔය ටියුට් එකේ දීලා තියෙන විදියටම ආයි ඕගොල්ලෝ ලියා ගන්න. හොඳට ඉඳ අරගෙන ලියා ගන්න. අවුලක් ඔක්කොම කොලේ දැන් ලියන්නේ. දෙවෙනි කොටසට අදාළ දේවල් කොලේ ලියන්න. ඔයාලට විභාගෙදී කොලයක් දෙනවා. ලියන්න කොලයක් දෙනවා හරිද? ලියන්න කොලයක් දෙනවා. තව කටු වැඩ කොල වලටත්
මේ කටු වැඩ කරන්නත් කොළ දෙනවා. ඉස්කෝලේ විභාගෙදි ලියන්නත් කොලේ දෙනවා. කටු වැඩ කරන්නත් කොලයක් දෙනවා. හරි? ලියන දේවල් කරන්නේ ඒ සාමාන්‍ය කොලේ. ඒ ප්‍රශ්න වලට ගාන්නට උත්තර ටික. කටු වැඩ කොලේ කරන්නේ කටු වැඩ කරන. ඒ කියන්නේ එකතු කරන අඩු කරන ඒවා. ඒවා කටු කරන ඒවා ඒකේ කරනවා. හරිද? තේරුණානේ? හරි. 98යි 72. 16 අය ඉස්කොටු තියනවා මේ ඉස්කොටු පුරවන්න තමයි 96 ඔන්න තියෙනවා ප්‍රශ්න. මේගොල්ලෝ ගානේ ගොඩක් උදව් කරලා තියෙනවා. එහෙනම් අපිට මේ අමාරුවක් නැහැ. 98ට දැන් ඉස්සලා බලන්න 9ට 16ව තියෙනවා. 9ට 16ව නැහැ. බෙදීම හොඳට බලන්න ඉන්න. 9ට 16ව නැහැ. ඊළඟට බලනවා 98ට. 98ටම 16ව ඒගොල්ලෝ දීලා තියෙනවා. 6යි. 98ටම 16ව 6යි. 98ට 16ව 6යි. 6 වරක් 16ත් ඒගොල්ලෝ දීලා තියෙනවා. 6 වරක් 16 96යිලු. ඒකත් ඒගොල්ලෝ දීලා තියෙනවා. එතනින් එහාට තමයි අපිට යන්න තියෙන්නේ. එයාලා ගානේ මුල හදලා දීලා තියෙන්නේ. මෙතනින් එහාට අපි යමු. මෙතනින් එහාට හදාගෙන යමු. දැන් 98න් 96ක් අඩු කරන්න තියෙන්නේ. 8න් 6ක් අඩු කරොත් 8න් 6ක් අඩු කරොත් කීයද? ඔන්න පිළිවෙල යන විදිය. 8න් 6ක් අඩු කරොත් 2යි. මෙන්න මේ ඉස්කොටුවට එන්නේ 2යි. 9න් 9ත් බිඳුව. ඒක වැඩක් නැහැ. ඊළඟට මේ 7 ගේනවා මෙතන. මේ 7 ගේනවා මෙතන. 7 ගෙනාවම මෙතන 7. 27ට 16ව කීයක් තියෙනවා? 27ට 16ව කීයක් තියෙනවා? 27ට 16ව තියෙනවා 1යි නේද? 1යි. ඒ 1 ලියනවා මෙන්න මෙතන. ඒ 1 ලියනවා මෙන්න මෙතන. 1. 1 වරක් 16. 1 වරක් 16 කීයද? 16යි. ඒකත් ඒගොල්ලෝ දීලා තියෙනවා නේද? 1 වරක් 16. 1 වරක් 16 කීයද? 16යි. ඒකත් ඒගොල්ලෝ දීලා තියෙනවා. දැන් අපි මෙයාගෙන් මෙයා අඩු කරමු. 1 වරක් 16 16යි. මෙයාගෙන් මෙයා අඩු කරමු. කොහොමද අඩු කරන්නේ? 7න් 6ක් අඩු කරොත් 1යි. 2න් 1ක් අඩු කරොත් 1යි. 11ක් ඉතිරි. හරි? දැන් මේ දෙකක් ගේනවා මෙතනට. මේ දෙකක්. එතකොට මෙන්න මේ ගානයි. මේ ගානයි. අපිට දැන් බලා ගන්න ඕන 112යි. 112ට 16ව කීයක් තියනවාද කියලා. 112ට 16ව කීයක් තියනවද? 112ට 16ව කීයක් තියෙනවා? බලන්න කරන විදිහ. 112ට 16ව තියෙනවා. ඔයාලා ඕනම් හොයලා බලන්න. 7ක් තියෙනවා. 7ක්. 16ව 7ක්. 16ව 7ක් ඉන්නේ. ඒත් 112ම තමයි. ඒත් 112ම තමයි. 112න් 112ක් අඩු කරාම කීයද එන්නේ? 112 112ක් අඩු කරාම මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. 112ක් තිබුණා. එයාගේ 112ක් අඩු කරාම මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ එන්නේ මේ තියෙන්නේ උඩ 617යි. 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 තේරුණාද? ඔන්න ඔහොමයි හිස් කොටු ටික පුරවන්නේ. දැන් කට්ටිය ලස්සනට මේක බලාගෙන හිස් කොටු පුරවන්න. මමත් ගානක් දෙන්නද ඔය වගේ? හිතලා කරන්න දෙන්නන්නේ. මේක නම් කටු වැඩ කොලේ කරන්න. ඕකත් කරන්න බලන්න. මේක කටු වැඩ කොලේ කරන්න හරි. නම කටු වැඩ මේවා කටු වැඩ. මේමයි 36ට 30 3ට 36ව නෑ 3ට 36ව නෑ
36ටම 36 වල 36ටම 36 තියෙන්නේ එකයි. එක් වරක් 36 36න් 36ක් අඩු කරොත් බිඳුවයි නේද? 6න් 6ක් බිඳුවයි 3න් 3ක් බිඳුවයි. මේ 3 ගේනවා. 3 ගේනවා. 3ට 36ව තියනවද බලන්න. බිඳුවයි 3ට 36ව. නෑ බිඳුවයිම. බිඳුවෙන් ගුණ කරොත් ආයි බිඳුවයි එන්නේ. ආයි බිඳුවයි. 3න් අඩු කරනවා බිඳුවක්. 3න් අඩු කරනවා බිඳුවක් 3ක්. මේ 6 ගේනවා මෙතන. මේ 6 ගේනවා මෙතන. 36ට 36 ඒවා 36ට 36 ඒවා එකයි එක් වරක් 36 36යි 36 36 අඩු කරොත් බිඳුවයි 36 36 අඩු කරොත් බිඳුවයි 36 36 අඩු කරොත් බිඳුවයි තේරුණාද? ඔන්න ඔහොමයි ඔන්න ඔහොමයි එන්නේ. එක කරා මේ දෙවැනි එක තුන්වෙනි එක පොඩ්ඩක් try කරන්න මම කියලා දෙන්න කලින්. එහෙනම් මම මේක මකනවා. අපිට ඒ ප්‍රශ්නයක් දෙන්න ඕන. මේමයි කියන්නේ. හොඳට බලා ගන්න. තුන්වෙනි ප්‍රශ්න රෝම ඉලක්කම් 3. මේමයි කියන්නේ. ඒගොල්ලෝ කියනවා එක්තරා වැඩක්. වාක්හරි වැඩක්. නිම කිරීමට කම්කරුවන් 8 දෙනෙකුට දින 5ක් ගත වේ. දින 5ක් ගත වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. කම්කරුවෝ ඉන්නවා 8 දෙනෙක්. මෙයාලා ඉන්නවා 8 දෙනෙක්. දින 5න් තමයි වැඩේ කරන්නේ. දින 5න් වැඩේ කරන්නේ. කම්කරුවෙකුට දවසට පඩිය 1200යි. දවසක පඩිය 1200යි. එතකොට මෙහෙමයි කරන්නේ. දැන් මෙහෙමයි. කම්කරුවෝ ඉන්නවා 8ක්. මේගොල්ලෝ ඉන්නවා 8 දෙනෙක්. 8 දෙනෙක් ඉන්නවා. හරි. මම ඕනනම් මේ වටේට අඳින්නම්. එයාලා ඉන්නවා 8 දෙනෙක් ඉන්නවා. එයාලා ඉන්නවා 8ක්. 5යි 6යි 7යි මේයි 8යි. 8ක් ඉන්නවලු කම්කරුවෝ. කම්කරුවෝ 8ක් ඉන්නවලු. දවස් 5ක් වැඩ ගන්නවා. එක දවසකට 200යි. හරි. එතකොට කරන්නේ මෙහෙමයි. එක දවසකට 1200යි. එතකොට අපි බලමු දවසකට කොච්චර යනවද කියලා. දවසකට යන වියදම එක දවසකට හරි. එක දවසකට යන වියදම බලන්න. ඒක කරන්නේ මෙහෙමයි. කම්කරු එක්කෙනෙකුට දෙනවා 1200ක්. එක්කෙනෙකුට දෙනවා 1200ක්. 8 දෙනෙක් ඉන්නවනේ. 8 දෙනාටම දෙන්න වෙනවා. 8 දෙනාටම දෙන්න වෙනවා 1200 8ක්. කීයක් එනවද මේක ගුණ කරාම 1200 8ෙන් ගුණ කරාම ඕනනම් මම කෙටියෙන් කරන්නම්. 8 වරක් බිඳුව බිඳුවයි 8 වරක් බිඳුව බිඳුවයි 8 වරක් 2 16යි. එකක් ඉදිරි 8 වරක් 1 9600යි. මේ දවසකට යන වියදම එක දවසකට එක්කෙනාට 1200 ගානේ එක දවසකට දෙන්න ඕන රුපියල් 9600ක්. එක දවසකට. දැන් මේගොල්ලෝ අහන්නේ දවස් 5කට කොච්චර දෙන්න ඕනද කියලා. දවස් 5කට. එක දවසකට මෙච්චරක් යනවා නම් දවස් 5කට කොච්චරක් යනවද කියලා. දවස් 5කට. ඒක කරන්නේ මෙහෙමයි. දවස් 5කට යන වියදම එක දවසකට ඔච්චරක් නම් දවස් 5කට යන එක හොයන්න මොකද කරන්නේ? දවස් 5කට යන එක දවසකට මෙච්චරයි. දවස් 5කට යන එක හොයන්න ඔය ගාන ගුණ කරනවා දවස් 5. දැන් තමයි හරිම උත්තරේ. තේරුම් ගන්න.
එක දවසකට 1200 ගානේ මේ 8 දෙනාට දෙනවා මෙච්චරක් 9600. 1208ක් 9600. ඒ වගේ එක දවසයිනේ දවස් 5ක් වැඩ කරනවා. දවස් 5යි නම් මේ වගේ 5 ගුණයක් දෙන්න වෙනවා. හරි. කට්ටියට මේ තේරුම් ගන්න බැරි වෙන්නේ නැති මේ කතාව. ඔයගොල්ලෝ ගෙදර නිකන් වැඩට ආවා කියලා හිතන්නකෝ. හිතන්න ඔයගොල්ලෝ ගෙදර මොකක් හරි හදනවා. හිතන්නකෝ ගෙදර මොකක් හරි හිතන්න තාප්පයක් හදනවා කියලා. තාප්පයක් හදනවා කියලා හිතන්න. එතකොට මිනිස්සු 8 දෙනෙක් ඇවිල්ලා වැඩ කරන එක දවසක ගෙදර. ඒ එක්කෙනෙකුට හවසට යද්දි පඩිය දෙනවා රුපියල් 1200. සල්ලි දෙනවා 1200. ඒ වගේ 8 දෙනාටම දෙන්න වෙනවා 9600. 8 දෙනාටම දෙන්න වෙනවා 9600. ඒ 9600 එක දවසින් නෙවෙයි මේගොල්ලෝ දවස් 5ක් යනවා මෙයාලගේ වැඩේ ඉවර වෙන්න. තාප්පේ හදලා ඉවර කරන්නම දවස් 5ක් යනවා. එහෙනම් දවසකට මෙච්චරක් දෙනවනම් දවස් 5කට හොයන්න මොකද කරන්නේ? මේ වගේ 5ක් ගුණ කරලා බලන්න. මේ වගේ 5ක්. හරි මේක ගුණ කරාම කීයද එන්නේ? 5 වරක් 0.0යි 5 වරක් 0.0යි 5 වරක් 6 30යි 0යි 3ක් ඉතිරි. 30න් බිඳුව ලියුව 3. 5 වරක් 9 45යි. 45ට 3ක් එකතු කරොත් 46 47 48 රුපියල් කීයක් එනවද? රුපියල් 48000ක් එන. ශත නෑ රුපියල් කියලා ලියන්න. රුපියල් 48000ක් එන. මේ දෙවෙනි ප්‍රශ්නෙට යන් ඔය දෙවෙනි ප්‍රශ්නේ තියෙන චිත්‍ර ප්‍රස්තාරයක් අඳින්න. චිත්‍ර ප්‍රස්තාරයක් අඳින්න. චිත්‍ර ප්‍රස්තාරේ තියෙන්නේ ලේසි දේවල් ටිකක් චිත්‍ර ප්‍රස්තාරේ අඳින්න තමයි තියෙන්නේ. ඒගොල්ලෝ කියන මෙහෙම වෘත්තයකින් 4 දිනක් නිරූපණය වෙනසේ චිත්‍ර ප්‍රස්තාරය. ඒ කියන්නේ චිත්‍ර ප්‍රස්තාර මතක ඇති රවුම් වලින් තමයි මේක කරන්න කියන්නේ. රවුම් වලින්. චිත්‍ර ප්‍රස්තාරේ අඳින්න ගන්න බලන්න. 2 කියලා දාලා. මේක මැකුවා. හරි ලේසි දෙයක් තියෙන්නේ චිත්‍ර ප්‍රස්තාරේ අඳින එකම හරි ලේසි. මෙන්න මෙහෙම මම ටක් දාලා කරන්න. ටක් දාලා මෙහෙම ගහගන්න. වර්ෂය සිසුන් ගණන නේ. සිසුන් ගණන 2014 2015 2016 2017 2018 හරි චිත්‍ර ප්‍රස්තාරය අඳින්න ඔන්න මං උදව්ත් කරා දැන් ඉතින් බැරි වෙන්නේ නැහැ දැන් ඉතින් බැරි වෙන්නේ නැහැ කරන්න පුළුවන් හරි මේගොල්ලෝ කියන එක වෘත්තයකින් 4 දෙනෙක් පෙන්නන්න වෘත්තයකින් 4 දෙනෙක් එහෙනම් භාගයකින් දෙන්නයි එහෙම හරි මුලින්ම කියන්නේ 16යිනේ 16යි කියන්නේ එකකින් 4යි ඊළඟ එකෙන් 4යි 8යි ඊළඟෙන් 4යි 12යි ඊළඟ 4යි 16යි ඔන්න 16 තේරුම් ගන්න මේක වෘත්තයකින් 4යි නම් භාගයකින් 2යි කාලකින් ඒ කියන්නේ මෙයා තව කෑලි 4කට විතර කාලකින් එන්නේ එක හරි 2015 10 දෙනෙක් ඉන්නවා 10 දෙනෙක් කියන්නේ 4යි 8යි තව දෙන්නෙක් පෙන්වන්න දෙන්නෙක් පෙන්වන්න නම් භාගයක් අඳින්න භාගයක් ආයි 24ක් ඉන්නවා 4 ගානේ 4 8 12 16
20 24 හතර ගානේනේ ආයි 33ක් තියෙනවා අම්මෝ 4 8 12 16 20 24 28 32 හතර හතර යන්නේ 32 8ක් තියෙනවා 33යිනේ 32ක් තියෙනවා තව එක්කෙනෙක් මදි ඒකට දාන්න කාලක් ඒකට දාන්න කාලක් ඊළඟේ 35යි ඊළඟේ 35යි 8ක් ඇඳලා එතකොට 8 වරක් 4 32යි 3ක් අඳින විදියට හදාගන්න හරි අපි ඒක කරලා නවත්තමු